සැමට සුබ දවසක් වේවා. සතියේ පලාපල මේ සතියේ පලාපල ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේෂ ලග්න හිමියන්ට මේ සතිය ගුරුගායා 4 වැන්නේ සිටීමත් රාහු 6 වැන්නේ සිටීමත් ශනි චන්ද්‍ර 8 වැන්නේ සිටීමත් සිකුරු බුධ රවි 9 වැන්නේ සිටීමත් කුජ ග්‍රහයා 10 වැන්නේ සිටීමත් කේතු 12 වැන්නේ සිටීමත් ඊතරම් සුබ සතියක් නොවේ. හේතුව ශනි චන්ද්‍රයත් එක්ක 8 වෙනි රාශියේ පැමිණීම සාමාන්‍යයෙන් අපල සහිතයි. කරන කියන කටයුතු වල කඩා වැටීමක් ඇති විය හැකියි. විශේෂයෙන් ධනහානි, ස්ථාන කරදර, දේපල හානි සිදුවීමට ඉඩ තියෙනවා. නමුත් ගුරුගායා 4 වැන්නේ සිටීම නිසා නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට නැතිනම් ඉඩම් මිලදී ගැනීමට වාසනාවක් තියෙනවා මේ සතිය. කුජග්‍රහයා 10 වැන්නේ සිටීම රැකී ආරක්ෂා කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇති කරනවා. මේ සතිය තුල මේෂ ලග්න හිමියන්ට බලාපොරොත්තු වන සුබඵල ඊතරම්ම සාර්ථක භාවයක් පෙන්වුම් කරන්නේ නැහැ. දැන් රාහු ග්‍රහයා 6 වැන්නේ සිටීම සතුරු කරදරවල නිමාවක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම සිකුරු බුධ රවි 9 වැන්නේ සිටීමත් වාසනාවන්ත සතියක් වත් ශනි චන්ද්‍රයත් එක්ක 8 වැන්නේ සිටීම සුබඵල ප්‍රමාද කිරීමක් හෝ සුබඵල අහිමි කිරීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ගෘහ ජීවිතයේ ගත්තාම විශේෂයෙන් අඹුසැමියන් අතර පවතින මතභේද උත්සන්න වීමකුත් විශේෂයෙන් විවාහයක් නිතර බලාපොරොත්තුෙන් සිටින අයට ඒවා කල්යෑමක් එහෙම නැත්නම් බලාපොරොත්තු සුන්වීමක් සිදුවිය හැකියි. ඒ කෙසේ වෙතත් හදිසි අනතුරු හදිසි වැටීම් කැලීම් වලට භාජනය විය හැකි අවස්ථාවක් උදා විය හැකියි. විශේෂයෙන් අර්ශ සමාරු බඩේ ගෑස් ඇතිවීම ඇස්වල රෝග ආදී සැලකිලිමත්ව කටයුතු කළ යුතු මේ සතිය ඔබගේ ජය අංකය වනුයේ 4 6 7. ඒ වගේම ජය වර්ණය වනුයේ රතු කහ. සුබ දිනයේ හැටියට ගන්න හැකිවන්නේ අඟහරුවාදා සහ සිකුරාදා. අද සෑම සතියේ පලාපල කතනයේදී අවසානයේදී මා ප්‍රකාශ කරන දෙයක් තියෙනවා. ඒ තමයි මගේ උපදේශ මාලාව එතන යටින් මම දාන්නේ. ඒක මතක් කරන්න කැමතියි මේ වෙලාවේ. මේ ලෝකේ සෑම උපත ලබන හැම සත්වයකම ජරාව, ව්‍යාධි, මරණ සතු තත්වයකට මරණය යන තුම්බිය දරාගෙන උපත ලබන බව. නමුත් පිට උපය නිසා සියල්ල වැසී යයි. සත්‍ය වැසී යයි. ඒකයි ඇත්ත. ඔබට තෙරුවන් සරණයි.